යකාගේ පඩිපෙළ හරහා පට්ටිපොළට මෙන්න විස්තරේ. මේක බලන්නම ඕන වීඩියෝ එකක්. ඒ වගේම මේ ගමනත් යකාගේ ගමනක්. හැබැයි යන්නම ඕන ගමනක්. ඒ ගැනයි මේ කියන්නේ. රෝඩ් ට්‍රිප් එකක් අපි ගියා බයිසිකල් වලින්. යකාගේ පඩිපෙළ හරහා පට්ටිපොළට මෙන්න විස්තරේ. ඉතින් අපි මේ ගමන පටන් ගත්තේ උදේ පාන්දර 4ට විතර කොළඹින්. අපිට යන්න ඕමනා වුණා යකාගේ පඩිපෙළ හරහා පට්ටිපොළට. පට්ටිපොළින් ආපහු කොළඹට එන්න තමයි අපේ ප්ලෑන් එක තිබුණේ. ඉතින් අපි මේ ගමන පටන් ගත්තේ බයිසිකල් වලින් යන්න. අපේ යාළුවෝ 5 දෙනෙක් මාත් එක්ක කොළඹින් පිටත් වුණා. පළවෙනියෙන්ම අපේ නවාතැන වුණේ අපේ යාළුවෙක්ගේ නෑදෑ කෙනෙක්ගේ කඩේක උදේ කෑම වාගැනීම. ඉතින් අපි රත්නපුර ටවුන් එක පාස් කරලා පැල්මඩුල්ල පැත්තට යනකොට කුට්ටාපිටිය කියන ප්‍රදේශයේ ගමේ ඇතුළට වෙන්න තියෙන පොඩි කඩේක අපේ උදෑසන ආහාර වේල ලබා ගත්තා. අපි මේ යන්නේ බුක්සාරාම
අර 3 wheel එකේ නෝ මැද නැවතුනොත් කෙල වෙනවා උඹලා අයින් යන්න. සාමාන්‍යයෙන් අපේ ගමන් වල පෙර සූදානම කියන එක ඉතාම හොඳටම තියෙනවා. ඉතින් ඕගොල්ලොත් ගමනක් විමලක් යනකොට මේ පෙර සූදානම කියන එක ඉතාම වැදගත් වෙනවා. ඒ ගමනේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඒ පෙර සූදානම මත කියන එක අපිට හොඳටම තේරෙනවා. ඕගොල්ලෝ ඒ ගමන ගැන තමයි මේ අහන්න සූදානම් වෙන්නේ.
තනි කළු වෙන්නේ. මේ බොහොම කලාතුරකින් හැදෙන මාළුවෙක් මේ පාටින් පාටද. අර මේ කැට්ෆිස්ලා හැදෙන එක විදියට. ඔව්. අන්න ඒ වගේ මේ මාළුවෙක් මේ. මේ නූලික රත්තරන් පාටනේ. ඔව් මේ මෙයාලා. ඉතින් දිගටම වර්ෂාව අපි වර්ෂාව සඳහා තැනින් තැන අපේ බයිසිකල් නැවැත්තුවා. අපි තීරණය කළා දිගටම යන්න. හැබැයි අපිට යන එන අතරමඟ හම්බ වුණ ලස්සන විෂුවල් ටිකක් අපි මේ විදිහට ඕගොල්ලන්ට පෙන්නනවා. මේ බයිසිකල් වල එනවයි කියලා කිව්වට ඒක සුව පහසු ගමනක් නෙමෙයි. ඉතින් ඒක නිසා හරි අමාරුයි. සහ මේ වැස්ස අපිට ඒ අමාරුවට තව දේවල් එකතු කරනවා.